ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නේ ලෝකය පුරා මිලියන ගණනක් රසිකයින් ඉන්න පෘතුගාලයේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුගේ අද්විතීය කුසලතා සහ තාක්ෂණික හැකියාවන් නිසා පාපන්දු ක්‍රීඩාවේ වාර්තා රැසක් බිඳ දමන්නට ඔහුට පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 1985 පෙබරවාරි 5 පෘතුගාලයේ මැඩේරා දූපතේ ඉපදුණු කෙනෙක්. ඉතින් මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පවුල ඉතාමත් දුප්පත් පවුලක්. මේ පවුලේ බාලයා වෙච්ච මොහුගේ ළමා කාලය ගත කරේ නම් ගොඩාක් දුෂ්කරතා මැද. ඒ කොහොම වුණත් මොහුට වයස අවුරුදු 8 දී ඇන්ඩොරින් හා පාපන්දු කණ්ඩායමෙන් ක්‍රීඩා ජීවිතයට සම්බන්ධ වෙන්නට පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ ස්පෝර්ටින් ලිස්බන් සමාජයටත් මොහුට එකතු වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වයස අවුරුදු 11 ඉඳන්ම තමන්ට විශේෂ හැකියාවක් තියෙනවා කියලා ගොඩාක් ලොකු විශ්වාසයක් තියාගෙන හිටපු කෙනෙක්. ඉතින් මේ තරම් ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරන රොනාල්ඩෝගෙන් ඔහුගේ ක්‍රීඩා ලෝලීන්ට ඉතාමත් දුක්බර පුවතක් අසන්නට ලැබුණා. ඔහු කියන විදිහට ඔහු ලබන අවුරුද්දේ ෆිෆා ලෝක කුසලානයේ ඔහුගේ අවසාන තරඟාවලිය බවත් අවුරුද්දක් හෝ දෙකක් තුළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවෙනුත් විශ්‍රාම ගන්නවා කියලා ඔහු සෞදි අරාබියේදී පැවති මාධ්‍ය හමුවකදී කියලා තියෙනවා.